Guys, welcome back to my channel. ඉතින් guys අද play කරන්න යන්නේ මෙන්න මේ 3D driving class කියන game එක. ඉතින් විස්තරේ කිව්වොත් මේ game එකේ මේක කොරියන් game එකක්. ජපාන් නෙමේ කොරියන් එකක්. ඔයාලටත් මේක මේ Play Store එකෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට 3D driving class කියලා search කරලා බලන්න. search පාරක් දාලා බලන්න. ඉතින් ඔයාලටත් අනිවාර්යෙන් හම්බ වෙයි. ඉතින් අපි යන් මේක ප්ලේ කරන්න. ඉතින් මම අද මේක ප්ලේ කරන්න තෝරගත්තේ අපේ GTR එක. මම මේක ඔයාලට පෙන්නන්නම්. ඔයාලත් මේක දන්නවා ඇති. ඉතින් මේකේ මියුසික් එකේ හින්දා මගේ කටහඬ වැඩි ඇහෙන්නේ නැද්ද දන්නේ නැහැ. ඒත් කමක් නැහැ. ඔහොම ඉන්න මේකේ පාට හරි පාට මේක. හරිද? මේකෙන් මම ගේම් ගහන්න. ඉතින් මේකේ මේ සුපිරි ලංකාවේ ගේම් වලට වැඩි තියෙනවා. ඉතින් ඉන්දුනීසියා ගේම් එක ළඟින්ම යන්න පුළුවන්. quality එක නම් පොඩ්ඩක් මදි. ඉන්දුනීසියා එකේ තරම් නැහැ quality එක නම්. ඒක ඇරෙන්න ඉතින් ඉන්දුනීසියා ගේම් එක ළඟටම යන්න පුළුවන් ගේම් එකක් තමයි මේක. ඉතින් මට පුළුවන් වුණොත් මම description එකේ link එක දාලා තියන්නම්. සමහර විට බැරි වෙයි. හරි පටන් ගත්තා. බඩු වනිස් බානේ නැහැ. sorry. හරිද guys මම ඔයාලට පෙන්නන්නම් මේකේ තියෙන option ටික. හරි මෙන්න මේ විදිහට එනවා. මුලින්ම පටන් ගත්ත ගමන්ම අපි නිකන් ඇතුළෙන් පටන් ගමු ඉන්සයිඩ් එකෙන් පටන් ගමු. හරිද? දැන් මේක අපි රිවර්ස් එකට දාමු. බ්‍රේක් එක පාගලා තමයි දාන්න ඕනේ. රිවර්ස් එකට දාමු. හරිද? දැක්කනේ. කැම් එකක් තියෙනවා පට්ට. ඉතින් මේක පට්ට ගේම් එකක්. හරිද? ඇත්තම කතා කරොත් පට්ටම ගේම් එකක්. ඉතින් guys මේ මම ඔයාලට වීඩියෝ මේ අප්ලෝඩ් කරන්න වීඩියෝ එකක් කලිනුත් රෙකෝඩ් කරලා තමයි තිබ්බේ. හරිද? ඒ වුණාට මගේ ස්ටෝරේජ් එක ෆුල් වෙලා මේ ඒක මට ප්ලේ කරන්න බැරුව ගියා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මං ෆුල් එකක් දෙන්න හිටියේ මේ බැරි වුණා. හරිද? අපි මුලින්ම යන් ගයිස් එයාපෝට් එකට. මම පාර දන්නවා කමන්නේ අපි ලොකේෂන් දාගමු. ඔව් එයාපෝට්. මේක මම ලොකේෂන් නම් දන්නවා. ඒක කමන්නේ අපි දාගමු. ඔය මැප් එකේ තියෙන බොරු ගයිස් ඉස්සරහින් තමයි හරවන්න ඕනේ. ලොකෙන් හරවන්න ඕනේ. හරි. අම්මට කුඩු යකෝ මැප් එක. කාගේද බං උඹ? ඉතින් මම පාවිච්චි කරන වචන ගැන නම් එච්චර හිතන්න එපා ඉතින්. එහෙම තමයි ඉතින්. මම පොලියෝ. මේක සුපිරියා. මේක එයා බෑග් එහෙමත් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න හප්පගෙනම් පෙන්නන්නම්. හරිද? ඔන්න මේ පැත්තෙන් වද්ද කවුද බං මැසේජ් එවන්නේ කවුද? ඔන්න හරිද දැක්කද? එයා බෑග් එක. අපි ඊට පස්සේ මේක රිපෙයාර් කරගන්න පුළුවන්. මම දන්න තරමින් නම් මේක PC වලටත් දෙනවා. ඉතින් අපි PC එකකින් මේක ගහලා බලමු වෙනසකටත් එක්ක. ඉස්සරහට මම හොරර් ගේමුත් ගේනවා. අනිවාර්යෙන් මේ අපේ channel එක subscribe කරලා වීඩියෝ එකටත් like button එක මේ like button එකත් ඔබාගෙන යන්න. මේ ඉතින් අපි මේ වීඩියෝ එකට like 150ක්වත් බලාපොරොත්තු වෙනවා මම. ඔයාලා අනිවාර්යෙන්ම like 150ක්වත් දෙන්න. මොකද ඔයාලගේ like එක අපිට පාට විදිහට වටිනවා. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි මට තියෙන්නේ sub 216යි. හරිද? 216ට වැඩිද දන්නේ නැහැ. දැනුත් මම short වීඩියෝ එකක් දැම්මා. 216 දැනට තියෙන්නේ. හරිද? ඒක දාන්න කලින් දැන් කොහොමද දන්නේ? ඉතින් මේකේ අපිට ප්ලේන් එක ඇතුළටම දාන්න පුළුවන්. අපේ මේ GTR එක. මේක තව vehicles තියෙනවා. ඉතින් මම ඒ ටිකත් පස්සේ වෙලා ගේන. ඔයාලට මම මුලින්ම ඒ කියන්නේ මම පටන් මේ YouTube පටන් ගත්ත කාලෙම දාපු short video එක තියෙනවා මේ ගේම් එකේ වාහන ටික. හරිද? මේක මේ මම කලින් සැරේදී මෙහෙම තිබ්බේ නෑ. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න රෙකෝඩ් කරන්න විනාඩි 20කට 25කට කලින් මේක අප්ඩේට් එකක් වෙලා තිබ්බා. මම දැන් තමයි අප්ඩේට් එක දාගත්තේ. මේ ස්පීඩ් බම්ප් නම් පරිස්සම් වෙන්න ඕනේ. මේ වාහනේ පහතයි වෙන පහතයි. කොහෙන්ද මෙතන එන්ට්‍රන්ස් එක. වෙන පහතයි වාහනේ මේ ඒක හින්දා වාහනේ ටග් ගාලා වදිනවා. යට වදිනවා. මේ වාහනේ බෆර් එකට ටග් ගාලා වදිනවා. ඉතින් මම කිව්වා මේ කොරියන් ගේම් එකක් කියලා. ගොඩක් තියෙන්නේ කොරියන් ප්ලේන්ස් තමයි. අර ඈතම තියෙන්නේ අපේ ප්ලේන් එක. හරිද? අපේ ප්ලේන් එක නම් කොරියන් ප්ලේන් එකක් නෙමෙයි. ඒක ළඟට ගියාම අපිට බටන් එකක් එනවා. අපි ඒක ඔබලා යන් ඒක ඇතුළට. බටන් එක එන්න ඕනේ දැන්. මේ දැන් මේ ප්ලේන් එකේ දොර ඇරෙනවා. හරිද? ඊට පස්සේ අපි ෂේප් එකේ දා ගන්න ඕනේ. මෙහෙම මේ වේගින් නම් දාගන්න බෑ. ඒකින්ද මේක රේස් මෝඩ් එක ඔන් කරගන්න ඕනේ.
මේ විදිහට වෙන් කරා. දැන් ඊට පස්සේ රග් ගාලා හදන්න ඕනේ. පිටරන් කරන්න යනවා මම. ඔන්න අපි වාහනේ දොරත් ඇහුවා. සෝරි ප්ලේන් එකේ දොරත් ඇහුවා. දැන් අපි බහිමු. ඉතින් මේක part 2 එක මම ඔයාලට පස්සේ වෙලාවක් ගේන්නම්. ඉතින් එතකන් good bye. අපි ප්ලේන් එකෙන් යන විදිය මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්.